ඔයා දැනටමත් දන්නවා අද රෑ 10:30ට ආජන්ටිනාව ඕස්ට්‍රියා මැච් එකක් තියෙනවා. ආජන්ටිනාව කියන්නේ ගිය පාර ලෝක ශූරයන් 2022 වර්ල්ඩ් කප් එකේ ලෝක ශූරයන්. ඒ වගේම මෙසි කියන අසම ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේත් මෙන්න මේ ආජන්ටිනා ටීම් එකේ. ඒ නිසා මම අද ඔයාලට පෙන්නනම් කොහොමද අනිවාර්යෙන් දිනන්න කොහොමද බෙට් එකක් අල්ලන්නේ කියලා. රයිට්. අපි යමු 1x බෙට් එකට. මෙන්න මේ 1x bet එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා WC 2026 ඔයා ෆුට්බෝල් වලට යන WC 2026 වලට ගියාට පස්සේ මෙන්න මෙතන උඩින්ම පෙන්නනවා දැන් ආජන්ටිනාව vs ඕස්ට්‍රියා තව පැය 9 විනාඩි 45කින් පටන් ගන්නවා. මෙන්න මෙතන පෙන්නනවා ඔයාලා මෙතන ක්ලික් කරන්න ආජන්ටිනාව vs ඕස්ට්‍රියා කියන තැන. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ලිස්ට් එකෙන් ඔයා පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන 1x2 කියන තැන අතර වෙන්න. ඔයාලා මෙන්න මේ තුන තෝරගන්න 1x2 1x2 2 up double chance කියන. මම මෙන්න මේ තුනෙන් කොහොමද අද bet කරන්න කියලා තමයි කියලා දෙන්නේ. මුලින්ම මම කියන 1x2 කියන එක. 1x2 කියන එකේ තියෙන්නේ W1 කියන එක වා රුපියල් 10ක් දැම්මොත් රුපියල් 1516ක් හම්බ වෙනවා. right අනිත් පැත්තේ අපේ අනිත් පැත්තට ගත්තොත් W2 කියන පැත්තට ගත්තොත් 7.75 කොඩ් එකක් තියෙන. එතකොට රුපියල් 10ක් දැම්මොත් රුපියල් 7000 ගණනක් හම්බ වෙනවා. right එතකොට ඔයා හැමතිස්සෙම මතක තියාගන්න වැඩිපුර ඔඩ් එක දෙන එක ඒ ටීම් එක තමයි අනිවාර්යෙන් පරාදෙන ටීම් එක. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් අල්ලන්න ඕනේ අඩුවෙන් ඔඩ් එක තියෙන පැත්තට. right 1x2 කියන්නේ 1x2 කියන එක අපි W1 කියන එක ගත්තොත් ආජන්ටිනා පැත්ත, W2 කියන එක ගත්තොත් ඕස්ට්‍රියා පැත්ත, X කියන එක ගත්තොත් ඒක තමයි draw වෙන අවස්ථාව. දැන් W1 එකට මම bet කරොත් අනිවාර්යෙන් W1 ආජන්ටිනාව දිනුවොත් විතරයි ඔයාලට සල්ලි හම්බෙන්නේ. මැච් එක draw වුණත් ඊට පස්සේ ඕස්ට්‍රියාව දිනුවත් මොන වුණත් ඔයාලට සල්ලි නැහැ. ඔයා ඒක නිසා W1 ඇල්ලුවොත් අනිවාර්යෙන් ආජන්ටිනාව දිනුවොත් විතරයි සල්ලි හම්බෙන්නේ. හොඳට මතක තියාගන්න මේ මැච් වල දැනට තියෙන වර්ල්ඩ් කප් වල දැනට තියෙන මැච් වල පෙනල්ටි අවස්ථා නැහැ. රයිට්. එතකොට පෙනල්ටි අවස්ථා නැති හින්දා ඔයාලට එක්ක මැච් එක කවුරු හරි මුලින්ම දිනනවා නැත්නම් මැච් එක draw වෙනවා. draw වුණොත් මැච් එක එතනින් නතර කරනවා. දෙවෙනි අවස්ථාව තමයි 1x2 2 up කියන්නේ. මේ 1x2 2 up කියන එකේ අපි W1 කියන එකට ඔට්ටුවක් ඇල්ලුවොත් ඔයාලට ඒකෙන් කියන්නේ ආජන්ටිනාව පැත්ත ඕනම අවස්ථාවක ගෝල දෙකක් ඉස්සරහින් ඉන්නවා කියන එක. ඒතර W2 කියන පැත්තට අපි bet කරොත් ඒක කියන්නේ ඕස්ට්‍රියාව ඕනම අවස්ථාවක ගෝල දෙකක් ඉස්සරහින් ඉන්නවා කියන එක. ඒතර draw අවස්ථාවම තමයි. ඒතර W1 කියන අවස්ථාවේ අපි මේ ඔට්ටුවක් අල්ලලා තිබුණා කියන්නකෝ 1x2 2 up කියන එකේ. එතකොට ආජන්ටිනාව ඕනම අවස්ථාවක ගෝල දෙකක් ඉස්සරහින් ඉඳලා තියෙනවා නම් මැච් එක draw වුණත් මැච් එක මොන වුණත් පරාද වුණත් මොන අවස්ථාවක් ආවත් ඔයාට ඔයාගේ සල්ලි හම්බ වෙනවා. මොකද ඕනම අවස්ථාවක ගෝල දෙකක් ඉස්සරහින් ඉඳලා තියෙනවා. ඒ වගේම W2 පැත්තට ඒක ඇල්ලුවොත් bet කරොත් ඒත් ඒ දෙයමයි. ඕස්ට්‍රියාව ඕනම අවස්ථාවක ගෝල දෙකක් ඉස්සරහින් ඉඳියා නම් ඔයාට සල්ලි හම්බ වෙනවා. right ඊළඟට double chance කියන අවස්ථාව. double chance කියන අවස්ථාවේ තියෙන්නේ 1x කියලා තියෙනවා. 1x කියන්නේ 1 පැත්ත ආජන්ටිනාව පැත්ත, x කියන්නේ draw එක. එතකොට මැච් එක ආජන්ටිනාව පැත්ත දිනුවත් ඔයාට සල්ලි, මැච් එක draw වුණත් ඔයාට සල්ලි. ඊළඟට දෙවෙනියට මැද තියෙනවා ඒකේ double chance එකේ 1-2 කියන පැත්ත. 1-2 කියලා එක. 1-2 කියන්නේ 1 කියන්නේ ආජන්ටිනාව වින් කරනවා, 2 කියන්නේ ඕස්ට්‍රියාව වින් කරනවා. එතකොට ඕස්ට්‍රියාව වින් කරත් ආජන්ටිනාව වින් කරත් ඔයාට සල්ලි. ඊට පස්සේ 2x කියන එකට ගත්තොත් 2x කියන එකේ ගියොත් එක්ක ඕස්ට්‍රියාව දිනනවා නැත්නම් draw වෙනවා. ඕස්ට්‍රියාව දිනුවත් සල්ලි, ඕස්ට්‍රියාව මේ මැච් එක draw වුණත් සල්ලි. ඔන්න ඔක තමයි කතන්දරය. ඒ කියන්නේ දැන් මම ආයෙ කියන ඩබල් chance එක 1x කියන්නේ ආජන්ටිනාව දිනුවත් සල්ලි, draw වුණත් සල්ලි, ඕස්ට්‍රියාව දිනුවත් පෙරදි. දෙවෙනි එක 1-2 කියන එක 1-2 කියන එකේ ආජන්ටිනාව දිනුවත් සල්ලි, ඕස්ට්‍රියාව දිනුවත් සල්ලි, මැච් එක draw වුණොත් පෙරදි. තුන්වෙනි එක ආයෙ ගත්තොත් 2x එකේ ඕස්ට්‍රියාව දිනුවත් සල්ලි, මැච් එක draw වුණත් සල්ලි, හැබැයි ආජන්ටිනාව දිනුවොත් පෙරදි. එතකොට ඔන්න ඔක තමයි කතන්දරේ. මම දැන් bet කරන්න යන්නේ මම දැන් මේකේ bet කරනවා 1x2 කියන එකට මුලින්ම. 1x2 කියන එකට මම රුපියල් 200ක් bet කරනවා ආජන්ටිනාව දිනනවා කියලා. right ඊළඟට ආයෙ තියනවා ගෝල දෙකක් ඉස්සරහින්. ගෝල දෙකක් මොන අවස්ථාවක හරි ගෝල දෙකක් ඉස්සරහින්. right ඔයාලට
මෙන්න මෙතන පොඩ්ඩක් ඔයාලට හිතන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඔස්ට්‍රේලියාවත් කලින් මැච් එක දිනලා තියෙනවා, ආජන්ටිනාවත් කලින් මැච් එක දිනලා තියෙනවා. ඒතකොට දෙකොල්ලන්ටම පොයින්ට් 3 ලකුණු තියෙනවා. රයිට්, අපි බලමු මොකද කරන්නේ. ප්‍රශ්නයක් නෑ. මම ඒත් අල්ලනවා ආජන්ටිනාව ගෝල එකක් ඉස්සරහින් ඉන්නවා කියලා ඕනම අවස්ථාවක. ඔන්න මම බෙට් කරලා ඉවරයි. රයිට්, ඔන්න ඔක තමයි බෙට් කරන සිස්ටම් එක. ඔයා එතකොට මම ඩබල් chance වලට බෙට් කරන්නේ නැහැ. අවුලකුත් නැහැ. අපි ඩබල් chance එකකට බෙට් එකක් දාමු. එතකොට ඉතින් පොඩි ගාණක් තමයි හම් වෙන්නේ. ප්‍රශ්නකුත් නැහැ. රුපියල් 100ක් අල්ලලා රුපියල් 10ක් තමයි වන්න පුළුවන්. ඔව් ප්‍රශ්න නැහැ. මම ඒකටත් බෙට් කරලා තියමු. රයිට්, ඔන්න එතකොට මම බෙට් කරලා තිනවා. එතකොට ඔයාලට මට ප්‍රූෆ් වෙන්නන්න පුළුවන් කොහොමද කියලා. මේ මැච් එක වින් කරාට පස්සේ, මේ මැච් එක ෆිනිෂ් වුණාට පස්සේ. රයිට්, එහෙනම් අද අනිවාර්යෙන් ওই විදිහට බලලා ඔයාලා බෙට් එකක් අල්ලන්න. අද අනිවාර්යෙන් ආජන්ටිනාව දිනනවා. ඒකේ දෙකක් නැහැ. රයිට්, එහෙනම් welcome to Ceylon Pay again. Thank you.